හරි යාළුවනේ මේක තුරන්නේ නිම්සර ටෙක්නික් එකෙන් ගෙන පළවෙනි වීඩියෝ එකත් එක්ක. ඉතින් යාළුවනේ අද කරන්න යන්නේ මේ Redmi A5 කියන ෆෝන් එක රිවිව් කරන්න. එහෙනම් ඉතින් අපි වැඩි කතා නැතුව යමු මේ Redmi A5 ෆෝන් එකේ තුත් මොනවද තියෙන බලන්න. ඉතින් ඉස්සෙල්ලාම වල ෆෝන් එකේ ඉස්සරහා පැත්තේ මෙහෙම Redmi A5 කියලා ගහලා තියෙනවා බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මේක යටින් ගහලා තියෙනවා කැමරාව ගැනත්. ඊට පස්සේ ඩිස්ප්ලේ ගැනත් මේකේ තියෙන්නේ 32 MP AI dual camera එකක්. ඩිස්ප්ලේ එකේ සයිස් එක 6.88ක් ඩිස්ප්ලේ එකක් තියෙනවා. ඊට පස්සේ මේකේ පැත්තට ගියාම මේකේ තියෙනවා powerful octa cover process එකත් security fingerprint and fast face unlock එක ගැන. ඊට පස්සේ ඒ දෙක ගැන තමයි මේ පැත්තේ. ඊට පස්සේ Redmi A5 කියලා තියෙනවා. මේ පැත්තේ ආයි තියෙනවා Redmi A5 කියලා ගාලා බැටරිය ගැන තියෙනවා. මේක power fast charging and volt 15ක fast charging එකක් තියෙනවා. මේක milli ampere මේක බැටරි එකක් තියෙනවා. ඊට පස්සේ ආයේ මේ පැත්තේ මොකුත් නැහැ. ඊට පස්සේ මේක අපි අන්බොක්ස් කරලා බලමු. ඉතින් මෙහෙම අන්බොක්ස් කරද්දිම Redmi කියලා මේ විදිහට ලස්සනට මෙතන තියෙනවා මේකේ. ඊට පස්සේ ආයේ මෙතන මේවා කරමු ෆෝන් එක අපිට මෙතනින් ෆෝන් එක බලා ගන්න පුළුවන්. ඉතින් අපි ෆෝන් එක මෙහෙම අරගෙන තියෙනවා පොඩ්ඩක් ලස්සනට මේක ෆෝන් එක පැත්තකින් තියමු. ඊට පස්සේ මේක ඇල්ල අපි අරන් බලුවොත් මට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන මේකේ charge cable එකයි කැටේ තියෙනවා. ඊට පස්සේ අපි මේ දෙක තමයි මෙතන තමයි තියෙන්නේ දෙක. ඊට පස්සේ දෙක පැත්තකින් තියාගමු. ඊට පස්සේ menu එක තියෙනවා මේකේ. menu එක තියෙනවා. ඊට පස්සේ එක පැත්තකින් තියපුවම back cover එක බලා ගන්න පුළුවන්. ඒක නිකන් හොඳ back cover එකක් වගේ. ඉතින් back cover එක බලුවම නිකන් වටේට සිලිකන් වගේ මැද්ද ටිකක් නම් ප්ලාස්ටික් වගේ. ඉතින් ඒක ටිකක් හොඳ back cover එකක්. නරකමත් නෑ ඒක. ඊට පස්සේ මෙහෙම back cover එක පැත්තකින් තියලා ෆෝන් එක තියලා බලමු. ෆෝන් එක ගැන බලමු ඉතින් දැන්. ඉතින් ෆෝන් එක මෙන්න මෙහෙම අපි අතරට බැලුවොත් දැන් ලස්සනට මේක තියෙනවා ටිකක් ගන්නට. ඉතින් මෙන්න මෙහෙම තමයි මේක තියෙන. මේක බ්ලැක් කලර් ෆෝන් එකක්. මේකේ කැම් එකත් එක්ක නම් පොඩ්ඩක් නිකන් ෆෝන් එකේ පිටිපස්සේ පොඩි ලස්සනක් තියෙනවා. මේකත් උලක් නෑ කැමරාවත් එක්ක බලනකොට ටිකක්. ඉතින් මේ පිටිපස්සේ පොඩි ලස්සනක් තියෙනවා මේකේ. අපි බලමු ෆෝන් එක ඉතින් ඔන් කරලා. ඉතින් ෆෝන් එක ඔන් කරාම මෙන්න මේ වගේ තැනකට තමයි තියෙන්නේ. එතන පොඩි ලස්සනක් තියෙනවා ඩිස්ප්ලේ එකේ. ඊට පස්සේ ආයේ මේකේ අපි බලමු setting වලට ගිහිල්ලා බලමු. ඉතින් අපි setting එකේ storage එක පොරු කියන්න ඕනේ නේ යන්න මේක රිවිව් කරන්න කලින් ඉතින් මම පොඩ්ඩක් පාවිච්චි කරා. මොකද මේ වීඩියෝ එක එඩිට් කරන්නේ මේ ෆෝන් එකෙන් මම. මේකේ 64 GB RAM එකක් තියෙන්නේ. ආයි ඔව්නේ 64 GB RAM එකක් තියෙනවා මේකේ. ආයිත් මේකේ කැමරාත් ගත්තොත් සුපිරි ක්වොලිටි කැමරා තියෙනවා මේකේ. කැම් එක ගැන නම් ඉතින් ආයේ කියන්න දෙයක් නැහැ. පේනවනේ කැම් එක ඉතින් ආයේ සුපිරියට තියෙනවා. බලමු මේක ෆොටෝ ගහනවා නම් සුපිරියක් තමයි ඉතින් මේකත්. ආයි බලමු මේකෙන් ෆොටෝ එකක් ගහලා. පේනවනේ මේක නම් එච්චරම පැහැදිලි නෑ. ඔයාලට පැහැදිලි ෆොටෝ එකක් මම පෝස්ට් එකක දාන්නම් මේකේ. අනිත් මේක අනිත් විස්තර ගන්නගත්තොත් මේක ඉගෙන ගන්න, ඒ කියන්නේ zoom on වැඩ කරගන්න ඉස්කෝල ළමයින්ට නම් ඒත් හොඳ එකක්. ෆොටෝ ගන්නවා නම් ඒතිනුත් හොඳයි. අනික මේකේ මිල ගත්තොත් මේක ගන්න පුළුවන් අපිට 24999කට. ඉතින් මේ ෆෝන් එක ගැන මොකක්ද හිතෙන්නේ කියලා ඔයා යටින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ විතර නෙමෙයි අපේ channel එක subscribe කරලා කමෙන්ට් එකක් දාලා like එකක් දාලා පොඩි උදව් දෙන්න. එහෙනම් ඉතින් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. එහෙනම් ඉතින් යාළුවනේ